හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද ඔයාලට අද ඔන්න මම ඔයාලට අරගෙන එන්නේ රසම රස හොද්දක් හදන විදිය. මොකද්ද හොද්ද කියන එක ඔයාලට දැන් පේනවා. මඤ්ඤොක්කාලේ සුද්ධ කරන ගමන් ඉන්නේ. මඤ්ඤොක්කාලේ සුද්ධ කරනකොට දන්නවා මඤ්ඤොක්ක හොද්දක් තමයි හදන්න යන්නේ කියලා. ඒතර ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මඤ්ඤොක්ක හොදි එක එක විදියට තියෙනවානේ. නමුත් මේ හොද්ද ටික වෙනස්. ඒකයි මම ඔයාලට අරගෙන ආවේ. මම හදන්න ඔය කිරි දාලා ඒ විදියටනේ මඤ්ඤොක්ක හොද්ද. නමුත් මේක ටික වෙනස් විදියට හදන්නේ. ඔයාලට අද සම්පූර්ණම කියලා දෙනවා මේ කොහොමද හදන්නේ කියලා. දැන් මඤ්ඤොක්කේ සුද්ධ කරගන්න ගමන් ඉන්නේ. මේ ටික හොඳට ඔය විදිහට සුද්ධ කරගන්න ඕනේ. සුද්ධ කරගෙන ඒකත් එක්කම දැන් තව කියන්න ඕනේ ඕල් ඔක්කොම මට සහයෝගය දීපු නිසා මම දැන් subscribe 500 පහු කරලා තියෙනවා. හැමෝටම ආදරේ ගොඩක් ආදරේ. ඕල්ලෝ subscribe කරපු නිසා තමයි මගේ channel එක දැන් මෙහෙම යන්නේ ඉස්සරහට. තවත් share කරන්න, subscribe කරන්න, කට්ටියට බලන්න, අඩුපාඩු තියෙනවා නම් කියන්න. ඔයගලන්ට කැමති දේවල් කොහොමද කරන්න ඕනි දේවල් තියෙනවා නම් ඒවා මට කමෙන්ට් වලින් කියන්න. හරි ඒ ටිකත් එහෙම යන ගමන් දැන් අපි බලමු ඉස්සරහට කොහොමද යන්නේ කියලා කොහොමද හැදෙන්නේ කියලා. දැන් අපි දැන් මේ ටික සුද්ධ කරගන්නවා. සුද්ධ ඉවර වෙලා පොඩි පොඩි කෑලි වලට කපා ගන්නවා. හරිද? බලමු. ඩාගෙන ඉන්නකො. උතුරු වාජනයක් යම ළඟින් තියාගෙන ඕගොල්ලෝ හදනකොට මේ විදිහට හදන්නේ නැහැ. මේක හොඳම රසට එනවා මේක. වෙනස් විදිහ උද්දක් ඒකයි. දැන් ඔන්න මේ ටික මේ විදිහට කපලා දාගෙන ඊට පස්සේ පොඩි පොඩි කෑලි වලට තැම්බෙන්නේ නැහැ නන්න. පොඩි පොඩි කෑලි වලට කපලා ගන්න ඕනේ. හරි. මම දැන් ඉස්සරහට ඔයාලට මේ ලස්සන ලස්සන වීඩියෝ වල දාන්න හිතාගෙන ඉන්නවා. මේ විලේජ් බෝයි නේ මේකේ නම තියෙන්නේ. නමුත් විලේජ් වල ගාන වීඩියෝ තාම ආවේ නැහැ. ඒවා ඉස්සරහට එනවා. දැන් ලස්සන වීඩියෝ ටිකක් මම කරලා එවනවා. ඔයගලන්ට ඕගොල්ලෝ කැමති දේවල් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. මම ඒකට ඒවා ඒ විදිහට හදලා කරලා දානවා. ඔයාලට බලන්න. දැන් බලන්න මේක දැන් අපි පොඩි පොඩි කෑලි වලට කපා ගන්නවා. කපාන ඉවරලා මේකට දා ගන්නවා ලුණු. ලුණු ටිකක් දා ගන්නවා. ලුණු දානවා. ඊට පස්සේ මිරිස් තුන පහ. මම කියන්නම් දා ගන්න ඕන විදිය. ඊට පස්සේ සුදු ලුණු ටිකක් දානවා. ලුණු දැම්මා, සුදු ලුණු දැම්මා. ඊට පස්සේ අවු මිරිස් දානවා. හරි. දාලා ඉවරලා ඊට පස්සේ තුන පහ ಜಾති ටික. තුන පහ දානවා. පොඩි විශේෂ දෙයක් දාන්න. විශේෂ දෙයක් මම දැන් ඔයාලට කියනවා ඉස්සරහට. දැන් මොනවද තුන පහ දානවා, මිරිස් කුඩු දානවා, කහ පොඩ්ඩක් දානවා, කහ අනිවාර්යෙන් දානවානේ. කොහොමත් මේ අල ಜಾති වලට මේ පොළොව යට හැදෙන්නේ ඒවට කහ දාන්න ඕන. දාලා මේ තමයි කළු කුඩු. කළු කුඩු කියන දේ තමයි හොද්දේ ඒ රස එන්නේ. ඊට පස්සේ ලුණු ටිකක් දානවා. දාලා ඉවර වෙලා වතුර ටිකක් දාගෙන වතුර දාලා හරි වතුර දාලා ඉන්න අපි ලිපේ තියන්න ඕන. වතුර දාලා ඉන්න ලිපේ තියලා ඔක තැම්බෙන්න හොඳට තැම්බෙන්න ඕන. තැම්බෙන මඤ්ඤොක්ක හැබැයි හොයා ගන්න ඕන. නැත්නම් එහෙම වැඩේ කරගන්න වෙන්නේ නැහැ. හොඳට තැම්බෙන මඤ්ඤොක්ක ටිකක් හොයා ගන්න ඕන. හරි දැන් ලිපේ මේ ගින්දර මේ ගානට තියාගෙන දැන් තැම්බෙන ඊට පොල් ටිකක් ගා ගන්න ඕන. කිරි දාන්න ඕන හොඳට. දැන් පොල් ගානවා. පොල් ගාලා ඉවරලා මේක අපි දැන් උතර දැන් ලිපේ තියලා දැන් මේක තැම්බිලා තියෙන්නේ. බලන්න තැම්බිලා තියෙනවා. මේ ගානට ඊට පස්සේ අපි දැන් ඊට පස්සේ කිරි මිරික ගන්න ඕන. පොල් කිරි ටික හොඳට මිරිකගෙන පොල් කිරි ටික හොඳට මිරික ගන්නවා. හරි. ඊට පස්සේ අපි කිරි ටික දා ගන්න ඕනේ. මේ ආකාරයට කිරි දාන්න හොඳ හැකියාවක් තියෙන්න ඕන. නැත්නම් පොල් කුඩු වැටෙනවා. ඔයාලට ඒක හුරු වෙන්න ඔයගොල්ලෝ ගන්න වෙන දෙයක් අරගෙන වෙනම කිරි ටික දාන්න. දාලා හොඳට කලවම් කරලා හරි. නෝමල් තමයි තාම ප්‍රොසෙස් එක යන්නේ. අර ටික දාලා ඒක දැන් ඉගෙන විදිය. නමුත් දැන් විශේෂ දේ යන්නේ ඊට පස්සේ. දැන් තමයි මේකට අපි තෙල් දාන්න ඕන. හරි. මේ තෙල් ටිකක් වෙනම තාච්චියකට දාලා තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මේකට දානවා අබ. තෙල් ටික රත් වෙන ගමන් අබ වලින් තමයි වාගෙන අපි තෙල් රත් වෙලා ඉතින් අබ දාලා අබ පුපුරනකොට තෙල් ටික රත් වෙලා තියෙනවා. ඊට පස්සේ නමු තෙල් රහ එනවනේ. අබ ටික පුපුරනකොට තෙල් රත් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි දානවා මේ අපි දැන් කපාගෙන තියෙනවා ලුණුයි, සුදු ලුණුයි, කරපිංචයි. මේක අමතරව දාන්න ඕනේ. මේ දැන් මොනවද? වේලිච්ච මිරිස්. වේලිච්ච මිරිස් ටිකක් දාන්න ඕනේ. හොඳට කර වෙන්න ඕනේ ඔක. නේ? කර වෙන්න කියන හොඳට බැදෙන්න ඕනේ ලස්සනට. රන්වන් බෑ එනකම් බැදෙන්න ඕනේ. ඊට පස්සේ අර ටිකක් දාලා කලවම් කර ගන්නවා. කරගෙන ඉවරලා
අපි කලවම් කරගත්තේ. දැන් අපේ හොද්ද දැන් ඉදිලා තියෙන්නේ. දැන් හොඳ thickness එකට ඇවිල්ලා තියෙන හොඳ මේකකට. ඉතින් හොද්ද වෙනවා අපි දැන් අරන් තියලා තියෙන්නේ. කලින් අපේ ලිපේදී යන ටික දාගත්ත ටික. මේක වෙනම තාච්චි වෙන දැන් මේක හැදෙන්නේ. ඊට පස්සේ අපි හොද්ද වැක්කින් අරන් තියලා ඉවර වෙලා ඒ හොද්දට දැන් අපි දානවා අපි හදාගත්ත අර බෙදගත්ත මේවා ටික. දාලා හොඳට කලවම් කරගන්න. දැන් බලන්න ලස්සන කොහොමද හොද්ද කියලා. හොඳ thickness එකක් තියෙනවා. හොඳට උකු ගතියක් තියෙනවා. වල රස පේනවා. ඉතින් රස දැනෙන්න ඕනි. දැන් මේ හොද්ද දැක්ක ගමන් කොහොමද කියලා මාර රහක් තියෙන. ඇත්තටම වලට මට දෙන්නේ කියන්නේ නැහැ. ඕගොල්ලෝ හදලා බලන්න ඉතින් දැන් මේක මම වලට මේ දාන්න. රසටම කියන හොද්දයි මේම කෑවොත් වල හැමදාම මම ඔක්කොම මේ විදිහට හදලා කනවා. දැන් බලන්න මේ හොඳ ලස්සනට හොඳ රහට තියෙනවා. ඇත්තටම ආදරේ යන දිනාටම ඕගොල්ලෝ බලන්න මේ විදිහට හදන්න උත්සාහ කරන්න. හදලා කන්න කාලා මට රහ කියන්න. මේක බලාගෙන මේ විදිහට කරන්න, මේ ෂෙයා කරන්න, ලයික් කරන්න. මොරම ආදරේ. බොහොම ස්තුතියි.